මේ රටේ ඉතිහාසයේ මේ මොනවා හරි ලොකු ප්‍රශ්නයක් ඇති වෙනකොට මේ රට බේරාගත්තේ හාමුදුරුවෝලා. සංඝ ශාසනය පාවිච්චි කරලා ඒක බේරගත්තා. එවැනි වකවණුවක් එවැනි අවස්ථාවක් නැවතත් එවිලා කියලා අපි හිතනවා. ඒ නිසා අපි වැඩි හරියෙන් හැමෝම දන්න පරිදි මම නම් මෙතනට ආවේ නීතිය කාටත් සමානයි කියන තේමාව යටතේ. ඥානසාර හාමුදුරන්ට මේ නීතිය බලපානවා නම් මෙච්චර තදට අපි ඉන්දු සම්මේලනයේ හැටියට අපි අපේ ජනතාවට පෙන්වුම් කරලා දී යුතුයි කරුණක් තියෙනවා. ඒක තමයි මන්නාරමේ සිදුවෙච්ච සිදුවීම. එක්තරා ඇමතිවරයෙක් ඒ හිටපු විනිසුරුතුමාගේ නිල නිවසට හිටක් පාර දුන්නා. මේ එනකම් කිසිම ඒ නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම මේ රටේ නිකන් පෙට්ටි කඩයක් ගාපුවාම පොලිසියෙන් උස්සගෙන ගිහිල්ලා දඬුවම් දෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට තමන්ගේ ජීවනෝපාය කරන්න පෙට්ටි කඩයක් ගන්න බෑ. එහම ගෙවුවනම් නීතිය බලපානවා. එහෙම තියෙද්දි අක්කර 10 ගාණක් මේ රටේ ඉඩම් අත්පත් කරගෙන ඉලීගලි තමන්ගේ ජනතාවට බෙදා හරිපු ඒ ඇමතිවරයාට විරුද්ධව මේ නීතිය ක්‍රියාත්මක කරන්න තමයි අපි කියන්නේ. නීතිය කාටත් සමානයි නම් හිරුනිකාටත් සමානයි. හිරුනිකා පෑ දෙකකින් හිරුනිකා මන්ත්‍රීවරයාට පුළුවන් නම් අපයක් ලබා ගන්න අපේ හාමුදුරන්ට මොනවද මේ හේතුව? ඒ හේතුව මේක අපි ඍජුවම අපිට දැනගන්න පුළුවන් කාරණාවක් තමයි මේක කිසිම දෙයක් නැහැ. මේක දේශපාලන පරිගැනීමක්. Hindu සම්මේලනයේ හැටියට අපි මේක දකිනවා. හරි. ඔතන වැරද්දක් සිදු වුණා නම් ඒ නීතිය ඒක බලපානවා නම් ඒක අපිට විරුද්ධ අපි ඒක කතා කරන්නේ. මේ නීතිය පාවිච්චි කරලා පසුගිය කාලේ වැරදි කරපු හැමෝම අත්අඩංගුවට ගන්න කියලා තමයි Hindu සම්මේලනයේ හැටියට අපි ඉල්ලා සිටින්නේ. මම Hindu සම්මේලනයේ සභාපති එන් අරුණ් කාන්ත්. ස්වේච්ඡාවෙන් අපිට කවුද බලපෑම? අපි ඇවිල්ලා අපිට තියෙන එකම රැකවරණය ඇවිල්ලා මේ රටේ ඉන්න බෞද්ධ ජනතාව. බෞද්ධයන් තමන්ගේ අනන්‍යතාව කවදාරි නැති කරගත්තා නම් එවෙලෙම්ම Hindu ජනතාවගේ අනන්‍යතාවය එවෙලෙම්ම නැති වෙනවා. එවෙල Hindu ජනතාවම නැති වෙනවා. එකක් මතක තියාගත්ත යුතුයි මේ රටේ බෞද්ධයන් ඉන්නකම් විතරයි Hindu අය ඉන්න පුළුවන්. නැත්නම් තමන්ගේ ඇඩ්‍රස් එක නැති වෙලා නඩත්කාරය නැති වෙලා යනවා Hindu අය. ඒ නිසා බෞද්ධයත් එක්ක මේ කලකිරීම වෙලා ඉන්න මේ වෙලාවේදී අපි අත්වල් බැඳගන්න කැමති. ඒකයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ.